ආයිබෝ. අද මම ඇවිල්ලා ඉන්නේ අතීතයේ මාස්පොත කියලා හඳුන්වපු එහෙම නැත්නම් වර්තමානයේ ඇත්පොකුණ කියලා හඳුන්වන ස්ථානයට. මගේ පිටිපස්සෙන් ඔයාලට පේන්නේ ඇත්පොකුණ. මේකේ පළල මීටර් 56යි. මේකේ දිග මීටර් 160යි. අනුරාධපුර යුගයේ වාරි තාක්ෂණයේ තාක්ෂණික විශිෂ්ටත්වය පෙන්වන්න පුළුවන් හොඳම නිර්මාණයක් විදිහට අපිට ඇත්පොකුණ හඳුන්වන්න පුළුවන්. මේකට වතුර ආපු විදිය ගැන කතා කරනවා නම් පෙරමියන් කුලම වැවෙමුයි බුලන් කුලම වැවෙනුයි තමයි මේකට වතුර ගෙනල්ලා තියෙන්නේ. ඒ වුණාට වර්තමානයේ වෙනකොට මේකට ජලය ගෙනාපු මූලාශ්‍ර පිළිබඳව කතා කරන්න විදිහක් නැහැ. ඒ මූලාශ්‍ර විනාශ වෙලා තියෙනවා සංස්කෘතික ත්‍රිකෝණයේ කැණීම් සිදුවීම නිසා. ඒ වුණාට මෙතනින් ඉස්සරහට ගියොත් එහෙම මට පෙන්වන්න පුළුවන් මේකට වතුර ආපු මූලාශ්‍ර දෙකේ එක මූලාශ්‍රයක් මේ මෙතන අයිනෙන් තියෙනවා. අපි එතනට ගිහිල්ලා බලමු ඒකට වතුර ආවේ කොහොමද කියලා. එන්න. මම ඉස්සෙල්ලා කිව්වා මේ ඇත්පොකුණට ජලය ගෙනාපු මූලාශ්‍ර දෙකක් ගැන. එකක් පෙරමියන් කුලම වැව, අනිත් එක බුලන් කුලම වැව. එතකොට මේ දෙකෙන් වතුර අරන් ඇවිල්ලා එක පාරටම මේ වැව් වල තියෙන වතුර පොකුණු වලට පිරෙන්නේ නැහැ. පිරිපහදු කරලා රොන් මඩ අයින් කරලා තමයි මේවට වතුර පිරෙව්වේ. එතකොට ඒ පුරවනකොට භූගත නල මාර්ග හරහා වතුර ආවා කියලා කැණීම් වලින් හම්බෙලා තියෙන මැටි බට සාක්ෂි දරනවා. ඒ වගේමයි ඒ ඉස්සෙල්ලා මම කිව්ව වැව් වලින් වතුර අරන් ආපු ඒ වතුර මෙන්න මෙතන තියනා වගේ කොටුවකට පුරවලා ඒකෙන් වතුර පිරිපහදු කරලා තමයි ඇත්පොකුණට නිදහස් කරේ. එතකොට අදටත් මේ වගේ තියෙන සක්‍රීයත්වය බලන්න පුළුවන්. වර්ෂා කාලයක අටම ස්ථානයේ එහෙම නැත්නම් මේ ඇත්පොකුණ පැත්තේ ඔය කට්ටිය ඇවිදිනවා නම් මේවා බලන්න එනවා නම් ඔයාලට පුළුවන් මේ වගේ වතුර එදා ආවේ කොහොමද කියලා සක්‍රීයව පවතිනවා බලන්න පුළුවන් මේ දහි වතුරත් එක්ක. ඉතින් ඇත්පොකුණ එහෙම නැත්නම් අතීතයේ හඳුන්වපු මාස්පොත පොකුණ ගැන විස්තර කරනකොට සරලවම ස්වල්ප වචන ප්‍රමාණයකින් කතා කරනවා නම් මම අද කිව්ව විදිහට තමයි මේක ගැන හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට ලොකු වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට ජය වේවා, සුබ දවසක් වේවා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් අපි ගිහින් එන්න. Mayawong akal makong aminaw kew Elele manyamu anamiraw kew